ආයිබෝවන්. ඉතින් අපි අද යන්නේ දුර ගමනක්. ඒ තමයි මොණරාගල දිස්ත්‍රික්කයේ ගලබැද්ද ග්‍රාමයේ පිහිටි ඉතා ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන බිසෝ කොටුව දැක බලා ගන්නටයි මේ ඔබ යන්නේ. එහි පියකැට පෙළ ඔස්සේ තමයි ඒ පියකැට පෙළ අවසානයේදී ඔබට දැක බලා ගන්නට පුළුවන් එදා රුහුණේ සිටිය වීර හෙළ රැජිනිය, ඒ වගේම හෙළයේ රජ කිරුළට පවා හිමිකම් කියූ ඒ රැජිනිය සුගලා දේවිය සම්බන්ධයෙන් තමයි අපි මේ කියන්න යන්නේ. ඉතින් ඔබ අප දන්නා මහාවංශයේ සිතාමතාම ඇයව අමතක කරලා තියෙනවා කියන්න පුළුවන්. මහාවංශයේ කොතනවත් ඇයව හඳුන්වන්නේ නැහැ. ඇය රජකම් කළේ 12 වන සියවසේ තමයි. ඉතින් ඔබ දකිනවා මේ සිංහ කටවල් වලින් ජලය ගලාගෙන එනවා. මෙන්න මේ සිංහ කටවල් 4ක් තියෙනවා හතර පැත්තේ. ඉතින් මේ හතරෙන් තමයි ජලය ගෙනවිත් මේ පොකුණ පුරවන්නේ. ඉතින් ඇයගේ රාජධානිය මොණරාගලටත් සියඹලාන්පුරට මැද පිහිටි උදුම්දොර නම් ගම්මානයේ තමයි පිහිටලා තියෙන්නේ. මේ තමයි උදුම්දොර, නැත්නම් වර්තමානයේදී ගලබැද්ද නමින් හඳුන්වන ප්‍රදේශය තමයි. ඉතාමත් අලංකාර කැටයමින් යුක්තව මේ පොකුණ නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම තමයි මේ පොකුණ ජලය ගෙනවිත් තිබෙන්නේ මාගොල්ල කන්දේ සිට උම මාර්ගයකින් තමයි. මේ වෙන විට හිතාම තියෙන සිංහ කටවල් 4 තමයි ඒ මාගොල්ල කන්දෙන් එන ජලය ගෙනෙන්නේ. ඒ වගේම තමයි මේ ස්ථානයේ ඉතාමත් හොඳින් එතුමියගේ රජ තාවකාලික ඉදි කරන ලද වාසස්ථානය රජ මාලිගාව. මේ තමයි ඔබ දකින්නේ වැසිකිලි කැසිකිලි ගලක්. ඉතාමත් හොඳ කැටයමින් යුක්තව අංග සම්පූර්ණව තිබෙනා වූ කැසිකිලි ගලක් තමයි තියෙන්නේ. ඉතින් මේ වීර කාන්තාව යුද ආරක්ෂිත ස්ථානයක් හැටියට භාවිතා කරලා තියෙනවා මේ ස්ථානය. මෙහි තවමත් ඉතාමත් හොඳ තත්ත්වයේ තිබෙනවා මේ වැසිකිලි කැසිකිලි ගල. ඉතින් ඔබටත් පුළුවන් වෙලාවකට මෙහි ගිහිල්ලා දැක බලාගෙන ඉතම ලස්සන තැනක්.